ගං අතුර බැස ගිය පසු නැවත නිවසට යාමේදී අනුගමනය කරන්න ඕනේ උපදෙස් ටිකක් තියෙනවා. ඇත්තටම ඒ උපදෙස් වලට හොඳට අවධානය යොමු කරන්න. පළවෙනිම දේ තමයි නිවසට ඇතුළු වෙන්න කලින් ඔයාලා නිවස ආරක්ෂිතයිද කියලා තහවුරු කරගන්න. මුලින්ම ගේ වටේම හොඳට ගිහිල්ලා බලන්න වහලා එහෙම පාත් වෙලා තියෙනවද? එතකොට බිත්තිවල පුපුරපු තැන් තියෙනවද? ඒ දේවල් හොඳට පරීක්ෂා කරලා බලලා මුලින්ම ගෙට ඇතුල් වෙන්න. ගෙට ඇතුල් වෙලා හැමතැනම හොඳින් පරීක්ෂා කරලා ඉවර වෙලා පිරිසිදු කිරීම ආරම්භ කරන්න. පිරිසිදු කිරීම සිදු කිරීමේදී අනිවාර්යයෙන්ම ග්ලව්ස් භාවිතා කරන්න. අනිවාර්යයෙන් බූට් සපත්තු පාවිච්චි කරන්න. මොකද එක එක සත්තු සර්පයෝ ඇවිල්ලා මීයෝ වගේ අය ඇවිල්ලා හිර වෙලා ඉන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන් මේ දේවල් භාවිතා කරන්න. ඊට පස්සේ අනිවාර්යයෙන් මාස්ක් එකක් දාගන්න. ඒ වගේම ඔය ගෙදර තියෙන මේන් ස්විච් ඒ වගේ කිසිම දෙයකට අත තියන්න එපා. ඒවා පරීක්ෂා කරගන්න විදුලි ඉංජිනේරුවෙකුගේ සහාය හෝ ඒ සම්බන්ධව අවබෝධයක් දැනුමක් තියෙන කෙනෙක්ගේ උපදෙස් සහ එයාලගේ සේවය අනිවාර්යෙන් ලබා ගන්න. ඒ වගේම ඔයාලගේ ලිං පිරිසිදු කරගන්නකොට ගං වතුරට යට වෙච්ච ලිඳක් අනිවාර්යයෙන්ම ක්ලෝරින් දාලා පිරිසිදු කරන්න ඕනේ. ක්ලෝරින් හොඳට දාලා පිරිසිදු කරන්න ඕනේ. එතකොට ඒ සම්බන්ධව ඔයාලට ගමේ ඉන්න PHI ළඟින් උපදෙස් ලබා ගන්න පුළුවන්. මේ වගේ දේවල් අනුගමනය කරලා ඔයාලගේ නිවෙස් පිරිසිදු කරගන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔයාලා නිවසට ඇතුළු වෙන්න ඕනේ. ඒ ප්‍රදේශයට ඇතුළු වෙන්න ඕනේ අනිවාර්යෙන් ආපදා කළමනාකරණ නිලධාරීන්ගේ හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්න නිලධාරී මහත්ම මහත්මීන්ගේ උපදෙස් වලට යටත්ව පමණයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හැමෝම පරිස්සමින් ඉන්න.